ආයුබෝවන් උදා වන්නා වූ 2026 නව වසර ඔබට සුබම සුබ නව වසරක් වේවා. ඉතින් මේ වසරේදීත් ඔබගේ ලග්නයට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඔබ දන්නවා අප ඉදිරිපත් කරන පලාපල හරියටම හරියන බව. ඉතින් මේ උදා වෙන නව වසරෙත් ඔබගේ ලග්නයට කොහොමද කියලා අපි විමසා බලමු. මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට කොහොමද කියලා ලග්නෙන් ලග්නෙට මෙතැන් සිට විස්තරාත්මකව ඔබ කියන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ දේවල් අනුව වැඩ කටයුතු කර ඉදිරි කාලය සාර්ථක කරගන්න. ධනු ලග්නය ධනු ලග්නයෙන් උපන් ඔබට රාහු කේන්දරයේ වික්‍රමස්ථානව ගමන් කරනවා. අනෙකුත් ග්‍රහයන්ගේ ගමන් මඟ යහපත් බව පෙනෙනවා. ඒ අනුව ධනු ලග්න හිමියන්ට එක්තරා විදිහක යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් 2026 වසරේදී පවතින බව පැවසෙනවා. ආර්ථිකමය පසුබිම සම්බන්ධව හිතකර බවක් ඇති වෙනවා. වෘත්තිමය වශයෙන්ද යහපත් බවක් පවතිනවා. ආයාසයෙන් හා උනන්දුවෙන් ක්‍රියා කිරීමෙන් ආර්ථිකයක් වෘත්තියක් පනගන්වා ගන්න පුළුවන්. ශනි කේන්දරයේ 4 වැන්නේ යමින් කණ්ඨක යෝගයේ උදා කරන බැවින් වැඩ කටයුතු වලට බාධා ඇති වෙන්න පුළුවන්. ග්‍රහචාරයේ යහපත් බැවින් ගෘහ දිවියේ කටයුතු 75%කින් පමණ සුබඵලදායී ලෙස අත්විඳින්නට පුළුවන්. ජීවිතයේ යහපත සාර්ථකත්වයේ යුගදිවි සැපත සම්බන්ධ සැනසීම සතුට මෙන්ම දරුවන් සම්බන්ධව සතුට සිතින් යුතුව කටයුතු කිරීමේ භාග්‍ය ඔබට උදා වෙනවා. සෞඛ්‍යමය තත්ත්වය තදබල පීඩාගෙන නොතිනවා. සෙනසුරු 4 වැන්නේ ගමන් කිරීම නිසා පෙනහළු හෘද වස්තුව සම්බන්ධව විමසිලිමත් වීම අවශ්‍යයි. හුස්ම ගැනීමේ අපහසුතා හෘද වේදනා ඥානකාරක බුධ ග්‍රහයාද රවි ග්‍රහයාද යහපත්ව කේන්දරයේ ගමන් කරනවා. මේ නිසා රවි බුධ යෝගව දෙවැන්නේ වර්ෂ ආරම්භයේදීම පවතින බව පෙනෙනවා. එයින් අධ්‍යාපන කේස්ත්‍රයේ යම්කිසි ඵලදායී තත්ත්වයක් ඇතිව ප්‍රතිඵල සමෘද්ධිමත්ව ලැබීමේ හැකියාව ඔබට පවතිනවා. සහජ කුසලතා උද්දීපනය වී යහපත් ඵල ලැබෙනවා. සුබ දිනය බ්‍රහස්පතින්දා. සුබ වර්ණය රන්වන් සහ කොළ. සුබ අංකය 3 සහ 1. ඉතින් උදා වූ නව වසර ඔබගේ ලග්නයට කොහොමද කියලා හරියටම දැනගෙන ඒ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න. මේ වගේ පලාපල ලදසනින්ම නැරඹීමට අපගේ YouTube channel එක subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.